ආයිබුවන් දුවේ පුතේ. අදත් ඔයාලා ආයිබුවන් කියලා පිළිගන්නවා අපේ නැනේ ඇප් එකට. අද අපි බලමු ඔයාලට ඕන සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගෙන අපි කොහොමද ඒකට මේ ස්මාර්ට් නෝට්බුක් කියන ෆීචර් එක යූස් කරන්න කියලා. මුලින්ම දුවේ පුතේ ඔයාගේ නෝට් එක නැනේ ටීචර්ත් එක්ක එකතු වෙලා හදා ගන්න ඕනේ. නෝට් එක කියන්නේ මෙතන ඔයාලට තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපැහැදිලි පාඩම් කොටස් ගැන කතා කරලා දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ වගේ විස්තරාත්මක හරි මධ්‍යම හරි කෙටි හරි ආන්සර් එකක් ජෙනරේට් කරලා ඒක සේව් චැට් කියන ඔප්ෂන් එකෙන් ඔයාගේ ස්මාර්ට් නෝට්බුක් එක සේව් කරගන්න ඕනේ. ඊට පස්සේ දුවේ පුතේ ඔයා ස්මාර්ට් නෝට්බුක් එකට ගියපුවාම ඔයාට බලා ගන්න පුළුවන් අපේ නෝට් ලස්සනට සබ්ජෙක්ට් වයිස් ඇරේන්ජ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ මම කලින් ගණිතයේ විෂයට ජෙනරේට් කරපු chat එකක්. මේ බුද්ධ ධර්මයේ විෂය. මේ විද්‍යාව දෙක කොටස. ඒකට අපිට නෝට් දෙකක් තියෙනවා. එක නෝට් එකක් අපේ ඉමේජ් ආන්සර් එකක්. අනික විද්‍යාව දෙක කොටසේ පාඩමක නෝට් එකක්. ඉතින් අපි මේකට ගියොත් එහෙම දුවේ පුතේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ලස්සන අපේ නැනේ ටීචර් එකතු වෙලා ඔයා ජෙනරේට් කරපු නෝට් එක තියෙනවා. ඊට පහලින් ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ෆ්ලෑෂ් කාඩ් බටන් එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මේ ෆ්ලෑෂ් කාඩ් කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ දුවේ පුතේ ඔයාට මෙතන බලා ගන්න පුළුවන් අපි කලින් ජෙනරේට් කරපු ෆ්ලෑෂ් කාඩ් සහ මේ වගේ ඔයාට ප්‍රශ්නේ මේ පැත්තේ තියෙනවා. කාඩ් එක ක්ලික් කරපුවාම උත්තරේ අනිත් පැත්තේ තියෙනවා. මේ වගේ ඔයා ජෙනරේට් කරපු chat එකට අදාළව ලස්සන ෆ්ලෑෂ් කාඩ් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඕක තමයි දුවේ පුතේ අපේ ෆ්ලෑෂ් කාඩ් ෆීචර් එක. මේ වගේ තවත් අධ්‍යාපනික වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.